ඔන්න ඒ කොමත් එක රටක ගමරාල කෙනෙක් හිටියා. ගමරාලගේ ගෙදර හිටියා බල්ලෙකුයි බූරුවෙකුයි. බල්ලා හරිම කලොයි. ඒ නිසා කවුරුත් ඌට කීවේ කලුවා කියලා. ගමරාලගේ ගේ වගේම ගොවිපොළ ආරක්ෂා කළේ කලුවා තමයි. හැබැයි බූරුවා ගමරාලගේ එළවලු ධාන්‍ය වගේ දේවල් පොළට ගෙනියනෝ විතරක් නෙවෙයි පොලෙන් ගමරාලට අවශ්‍ය දේ නැවත ගෙදරටත් ගේනවා. ඉතින් රෑට කලුව නම් හොඳට නිදියනවා. හැබැයි බූරුවට දවස් 30ෙම මහන්සි වෙලා රෑට හරියට නිදා ගන්නත් අමාරුයි. බූරුවට යන්තම් හරි නිින්ද යන්නේ මැදියම් රෑ කිට්ටු වෙනකොට තමයි. ඉතින් දවසක් හොරු රංචුවක් මැදියම් රෑ ගමරාලගේ ගෙදරට ආවා වටිනා කියන දේ පැහැර ගන්න හිතාගෙන. මේ වෙලාවේ කලු හිටියේ තද නින්දේ. හැබැයි බූරුව නම් ඒ වෙලාවෙත් අවදියෙන්. ඌ හිතුව කලු දැන් බුරයි කියලා. ඒත් කිසිම ශබ්දයක් නැහැ. අනේ කලු ඉතින් තද නින්දනේ. මේ හොරු ගමරාලගේ වස්තුව පැහැර ගනීවි කියලා හිතුව බූරුවා ගමරාල අවදි කරගැනීමේ අරමුණින් හයියෙන් කෑ ගැහුවා. ඒ අඬට ඇහැරුණු ගමරාලට බූරුවත් එක්ක හරිම කේන්ති. ගෙයින් පිටට කාව ගමරාලට කිසිම අමුත්තක් දැනුනේ නැහැ. කලුවත් තද නින්දේ. ගමරාල ඒක විටම අතට අහු වූ පොල්ලකින් අහිංසක බූරුවට තඩි බෑවා. හොඳටම. බූරුවට එවැනි දෙයක් සිදු වුණේ Tamanට අයිති නැති දෙයක් කරන්න ගිය නිසා තමයි. ඉතින් බූරුවාට ගහපු නිසා ගමරාල රෑ එළි වෙනකන් කල්පනා කළා. පසුව මේ හැම දෙයක්ම තේරුම් ගත්තු ගමරාල උදෑසනම අවදි වෙලා බූරුවාගෙන් සමාව ගත්තා. මේ නිසා බූරුවාටත් ගොඩක් සතුටුයි. ඉතින් දුවේ පුතේ අදට කතන්දරේ ඉවරයි. තවත් රසම රස කතන්දරයක් සමගින් ඉක්මනින්ම එන්නම්. දූල පුතාලා හැමෝටම සුබ දවසක් වේවා.